හරි දැන් අපි ෆන්ක්ෂන් ටික HR ස්විප්‍රයාවර්ස් ඉක්මනේ එකින් එක සාකච්ඡා කරගෙන ඇවිල්ලා අපි දැන් 13ක් විතර කතා කරානේ. කියන්නේ රැකියාව නිර්මාණය ඉඳන් පටන් ගත්තා. ඒක අවසාන වශයෙන් මේ කතා කරද්දී සේවක දුක්ඛරිවිල්ල නිදාකරණය කරන්නේ. හරි. සේවකයෙක් ගැන වෙන්න පුළුවන්, සේවක කණ්ඩායමක් සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. මොකද්ද වෙන්නේ? රැකියාව සහ රැකියාව පරිසරය සම්බන්ධය කියන මානසික කලකිරීමනේ ළමයි දැන් අපි කතා කරේ සේවක දුක් ගැනවිල්ලක් කියලා. ඒතර එයාගේ දුක් ගැනවිල්ලට විසඳුමක් ලබා නොදුන් විට මෙන්න මෙතනදී විසඳුමක් ලබා දෙන්න බැරි වුණොත් එයා අනිවාර්යෙන්මයි ඒක එයාගේ වටේ ඉන්න එයාත් එක්ක එකට වැඩ කරන උන්ට මේක කියලා ඒක සේවක කණ්ඩායමකගේ දුක් ගැනවිල්ල පොඩපත්. ඕක තමයි සාමාන්‍ය වෙන්නේ. ඔක හරිය ලස්සන දිනුනේ අර මේ මම කලිනුත් උදාහරණයක් ගත්ත මේ පාඩමේම කූඹියෝ ටෙලිග්‍රෑම් එක ඇතුලේ මම දැන් කියන දන්නවා මොකද බහුතරයක් දිනේ බලලා දිනව වුණේ කරන්නේ. ඒතර ඒක ඇතුලේ අර ජෙහාන් මොනවාද ප්‍රියන්තව දාලා ෂාක් හෝල්ඩින් කියන කම්පැනි එකේ ආරවුලක් ඇති කරන් try කරනවා. ඒක තමයි උන්ට හම්බෙන එක පොලිටිකල් ගේම් එකක්. ඒතර යාට හම්බෙන වැඩේ තමයි ඒක. ඒතර ඌ ඒක හරිම සාර්ථක විදිහට මෙහෙවනවා. අනේ මේ ඉතින් මාත්‍ය මාව වේරගන්න කියලා යාට උනේ. අනේ ඉතින් මාත්‍ය මට තාත්තට වේත් නැති ඉන්න හොරකමක් කරන්න කියලා මාව වේරගන්න කියලා මාත්‍යට එමුනේ. අනේ රත්තරන් මාත්‍ය වරන් ගන්න එපා මාව ගෙනියන්න. යන්තට ඇති වෙන ප්‍රශ්නේ විසඳගන්න ඒකට උත්තරයක් දී ගන්න බැරි වෙච්ච ගමන් ඔක නතර කරලා පියන්ද. ඇයි බත් තාලිකේ බත් බලෙද්ද? මට දැන් මට එකපාරට මතක් වෙනවා. ප්‍රියන්ත එළියට බෑක් කෑ ගහනකොට ඉබේම යත් එක්ක යාගේ ළඟ ඉන්න කුලියුන් ටිකත් ඒකට ප්ලග් වෙනවා. ඕක ළමයි කාරුණිකාරවුක් වෙනවා. කාරුණික ආතකුලක් බවට පත් වෙනවා. හරි. එහෙම වුණා කියන කියන්නේ අනිවාර්යෙන් කම්පැනි එකේ ඵලදායීතාවය පිරිහෙනවාම තමයි ව්‍යාපාරායතනයේ ඵලදායීතාව පිරිහෙනවා. ළමයි ආසම BS ප්‍රදීප් වංශපාල ඔන්ලයින් මුළු දිවයිනටම